2022 ලිමිට් ගාන තියෙන ළමයි ඒක ගොඩක් හොඳ ගානක්. ඒ කියන්නේ ඒක අමාරු නෑ. නමුත් ඒක අර ප්‍රවේශමෙන් කරගෙන යන්න ඕනේ දේවල් කිහිපයක් තියෙන එකේ ඉගෙන ගන්න. ඒතර මෙහෙමයි ළමයි පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් ලිමිට් ගානක් ගත්තම ඒකේ අර ප්‍රැක්ටිස් එක කියන එක තියෙන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. දැන් පළවෙනි කාරණාව තමයි සයින් නැරෙන්න කොස් සයින් කොස් ඇරෙන්න වෙන ටෑන් කොට් කොසෙක් සෙක් ඕන එකක් දැක්කොත් අනිවාර්යෙන් ඒවා සයින් කොස් බවට පත් කරගන්න ඕනේ. අනිත් එක සාමාන්‍යයෙන් මෙහෙම මූල කොටසක් වෙන තවත් මූල කොටසක් කිව්වම අපිට මතක් වෙන්න ඕනේ ප්‍රතිපත්තිය දානවා කියලා. සාමාන්‍යයෙන් ඔළුවට එන්න ඕන ළමයි ප්‍රතිපත්තිය දාන ඒක තන්දර ටික. අනිත් එක එකරෙන කොස් කෙනෙක් එහෙම දැක්කොත් මතක් වෙන්න ඕනේ කවුද 2යි සයින් වර්ග කියලා. කෝණෙ බෙදීම දෙකක් කියලා. 2යි සයින් වර්ග කියලා. ඉතින් මේ වගේ දේවල් ටිකක් ප්‍රැක්ටිස් එකේ තියෙන්න ඕනේ. දැන් ලිමිට් ගානක ලිමිට් වැටෙන්න හේතු වෙයි. බිංදුව බෙදීම් බිංදුවක් සෙට් වුණොත් ඔකට උත්තරයක් නැහැ. අර්ථ විරහිතයි. ඉතින් ඔය වගේ සෙට් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද මේකට උත්තරයක් හොයන්න. ඒතකොට බලන්න ඔකන කලින් මේ විදිහ එකක් එනවද කියලා. බිංදුවක් එනවා නම් කේස් ළමයි සාමාන්‍යයෙන් ඒක සරල ඔළුවේ තියන්න බිංදුවක් එනවා නම් අවුල්. දැන් උඩ ප්‍රකාශයේ x ට බිංදුව දැම්ම ගමන් මේ ඇතුලේ තියෙන එක කෙසේ වෙතත් මේ ඉස්සරහා x කින් මේ පදයෙන් බිංදුවක් වෙනවා. ඉතින් සමස්ත ප්‍රකාශයෙන් බිංදුව ළමයි ඒතර අවුලක් තියෙනවා. පල්ලෙහාට ගිහින් බලන්න. x ට බිංදුව දාද්දි මේ පද දෙකේ තියෙන 2x කොටස් දෙකම බිංදුවක් වෙනවා. ළමයි මෙන්න මෙතන මේ වර්ගමූලය මෙයාට වෙනම තියෙන මෙන්න මෙහෙම කොටසක් නැහැ. එතකොට මෙතන x බිංදුවක් වෙද්දි මේ සමස්තයේ බිංදුවයි මෙතනත් බිංදුවයි මූල එකේ මූලය එක. එකරින් එක බිංදුවයි. ඉතින් උඩත් බිංදුවයි යටත් බිංදුවයි අවුලක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ අවුල ලියා ගන්න තමයි බලන්න ඕනේ. ඒතර බලන්න ළමයි දැන් අපිට මේක එකපාර බැලුවම කොහොමද පේන්නේ? ඒතකොට මොකද කරන්න තියෙන්නේ? පුළුවන් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් හිතන එක. දැන් මට පුළුවන් එහෙම කරන්න පුළුවන්. මට උඩ තියෙන x කොහොම තියාගන්න. හරි. මට දැන් මේ cosec cot කියන දෙන්න sin බවට පත් කරගන්න පුළුවන්. sin cos බවට. cosec 2x කියන්නේ කවුද? එකයට sin 2x. cot 2x කියන්නේ කවුද? cos 2x යට sin 2x. හරි. ඒක ලියන්න පුළුවන්. කොහොමද? 1 ධන x වාරයක් ඕක බෙදීම sin 2x. ඍණ. cot 2x ලියන්න පුළුවන්. cos 2x යට sin 2x. right. බෙදීම දැන් මේ යට තියෙන කොටස දැක්කම මොකද්ද මතක් වෙන්නේ? යට තියෙන අවුල ලියන්න නම් මට මතක් වෙනවා ප්‍රතිපදයෙන් ගුණ කරා නම් හරි කියලා. ප්‍රතිපදයෙන් ගුණ කරද්දී යම් විශේෂ ලක්ෂණයක් හැම වෙලේම තියෙනවා. මොකද්ද? ප්‍රතිපදයෙන් එන අමතර පදය හැම වෙලේම ඒක අවුලක් නැහැ. ප්‍රතිපදයෙන් එන අමතර පදේ කිසිම අවුලක් නැහැ ළමයි. අවුලක් නැහැ කිව්වේ ඒකෙන් බිඳුවක් සෙට් වෙන්නේ. දැන් මෙතන ප්‍රතිපදයෙන් මෙයා ධන වෙන්න එපේ. ඒ විදිහට මුලට අමතර පදයක් එන්න එපේ අසාධාරණයක් වෙන්න. ඔන්න ඔය පදේ කිසිම අවුලක් නැහැ ළමයි. ඔය පදේ කිසිම අවුලක් නැහැ. ඔකට වෙනම ලිමිට් දාලා අගයක් ගන්න තියෙනවා. හරි. එතකොට ළමයි ඔක ආවා. ඊට පස්සේ හිමීට සුළු කරගමු. පල්ලෙහා ප්‍රතිපදයේ ගුණ කරද්දී බලන්න මොකද වෙන්නේ? මූල එක දන 2x වාරයක් මූල එක දන 2x වලින් එක දන 2x කෙනෙක් සෙට් වෙයි. ඊට පස්සේ ධන ඍණ කියලා සෙට් වෙයි. මූල එක ඍණ 2x එකත් එක්ක ගුණනාම එක ඍණ 2x කැලලක් සෙට් වෙයි. පේනවද මේ වරහන් සුළු කරොත් ධනයකට ඍණයක් කැපෙනවා ළමයි. ඍණ ධන 2x ලා උත්තරේ සමස්ත උත්තරේ 4යි x කියලා වලට ලැබෙනවා ළමයි. සමස්ත උත්තරේ 4යි x කියලා අපිට සෙට් වෙනවා. සමස්ත උත්තරේ 4x මේ වගේ ගණන් ගත්තම කරන්න එක එක විදි දිනන ළමයි කිසි අවුලක් නැහැ. ඔයාලට පුළුවන් විදිහට තේරෙන විදිහට කරගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. ඒතකොට එතන 4x සෙට් වුණාම ඔයාලට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක්. මෙතන 4x කෙනෙක් සෙට් වුණාම මේ x ට මේ x කැපෙනවා. හරි. නමුත් ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා මම පල්ලෙහාත් ඒක ලියන්නම්. එතකොට ඔයාලට දෙයක් පේනවද? දැන් කවදාකවත් ගානක ළමයි ප්‍රධාන හරයක් තිබ්බම මේ පොඩි පොඩි හරයන් අපි සාමාන්‍යයෙන් තියාගන්නේ නැහැ. මෙහෙම පොඩි පොඩි හරයන් තියාගන්නේ නැහැ. එහෙම තියාගත්තම වැඩේ අවුල්. කරන්න බෑ පේන්නේ නැහැ. මොකද කරන්නේ එහෙනම්? sin 2x sin 2x. ඉතින් පද දෙකේම sin 2x ඉන්නවනම් මේ තියෙන මේ පදය හැම පදයක්ම sin 2x කින් වැඩි කරනවා. තේරුම් ගන්නලා මේක එක පදයක් මේක එක පදයක්. පටල ගන්න එපා ඒ දේවල්. එතකොට මම මේ වම් පැත්තේ තියෙන පදේ සම හැම පදයක්ම sin 2x කින් වැඩි කරගෙන යනවා. වැඩි කරාම කවුද එන්නේ? x කෙනෙක් කොහොමද එළියේ ඉඳියා? 1 ධන x ඍණ cos 2x. එයි මම වරහන් දෙන්නේ නැත්තේ ළමයි වරහන් තිබ්බත් එකයි නැත්ත් එකයි කාගෙන්වත් වැඩි වෙන්නේ නැහැ මෙතන පොදු හරයක් තියෙනවා. එතකොට sin 2x පල්ලෙහාට ගියා. 4x වාරයක් sin 2x. අන්න x ට x මොන වෙලා යනවද? කැපෙනවා. ප්‍රතිපදයෙන් එන අමතර පදේ සෑම විටම අවුලක් නැහැ ළමයි. එයා අවුලක් නැහැ. ඊළඟ මොකද කරන්න තියෙන්නේ? මෙතන බලන්න. දැන් මෙයා දකුණු පැත්තේ තියෙන පදේ කිසි අවුලක් නැහැ. මෙන්න මේ වම් පැත්තේ තියෙන පදේ තමයි මොකක් හරි කරගන්න ඕනේ. එතකොට ඕක දිහා බැලුව ගමන් පේනවා දන්න. එකරින කොස් කෙනෙක් ඉන්නවා. ළමයි එකරින කොස් දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ අනිවාර්යෙන් කවුද? 2යි sin වර්ග කෝණේ බෙදීම දෙකක් කියන්නේ 2x බෙදීම 2 2x කියලා යනවා. එතකොට ඕක ධන x කියනවාම ලිව්වා.
4ක් ඉඳියා sin 2x කියලා ලිව්වා. right. දැන් ඕක කොහොම ලියලා දැන් මොකද්ද බලන්න. දැන් බලන්න ඕන ඊළඟට අවුලක් තියනවද නැත්නම් මෙතන ලිමිට් එක දාලා වැඩේ කරගන්න පුළුවන්. බලන්න ළමයි ලිමිට් එක දාලා වැඩේ කරගන්න පුළුවන්ද? x බිඳුවක් වුණොත් එහෙනම් මෙතන බිඳුවක් එනවා. පිටිපස්ස. ඉස්සරහත් බිඳුවක් එනවා. sin බිඳුව බිඳුව යටත් බිඳුවක් එනවා. ඉතින් බෑනේ කර බිඳු සෙට් එකක් එනවා. ඉතින් එන අවුල ලියන්න ඕන. දැන් අවුල ලියන්න ගියාම මට දැන් පේන්නේ දැන් මෙතන sin x වර්ගයක් x කෙනෙක් sin 2x කෙනෙක්. දැන් ඔය වගේ ගණන් ඔයාලා අනිවාර්යෙන් කරලා ඇති ළමයි. නමුත් මතක තියාගන්න මේ වගේ අවස්ථාවක අපි කරන්නේ හැම පදයක්ම x කෙන් හෝ x වර්ගකින් බෙදාගෙන යනවා. පොදුවේ ඉන්න ඕනේ අවශ්‍යතාවයක් ඉදිරිය. මොකද අපි දැන් කරන්නේ අවුලක් තිබ්බම දැන් අවුල ලියා ගන්න මොකද්ද කරන්නේ? ඔයාලට හොඳටම තේරෙනවා අන්තිම අවස්ථාවට ආවම. දැන් අපි සාමාන්‍ය අර මේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරන කොස් තිබ්බොත් 2යි sin වර්ග වගේ දාන ඒවා නෙමෙයි මම මේ කියන්නේ. අපිට තියෙන ප්‍රධාන සූත්‍ර දෙකයි මේකේ. මොකද්ද සූත්‍ර දෙක? xn ඍණ an බෙදීම x ඍණ a ආකාරය තිබ්බොත් උත්තරය එනවා කවුද? n.an ඍණ එක. අනිත් එක මොකක්ද තියෙන්නේ? sin x බෙදීම x ආකාරය. x බිඳුව කරා යනකොට මේක එකක් වෙනවා. කෝණය බෙදීම කෝණය. එතන මෙතන ඔයාලට බලමු අවුල ලියා ගන්න පේන්නේ ළමයි මෙතන නම් මේ xn වෙන an ආකාරයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ sin කෝණ බෙදීම කෝණයක් හදාගෙන අවුල නැති කරගන්න එක. එතකොට බලන්න එහෙම කරන් අවුල නැති කරගන්න නම් මේ හැම පදයක්ම මම කාගෙද බෙදන්න ඕනේ? x වර්ගෙන් බෙදන්න කියලා හිතේ මේක නා දැක්කම. නමුත් ඒක නා දැකලා ඒක හිතුවට වැඩක් නෑ ළමයි x වර්ගෙන් බෙදුවොත් එහෙම පල්ලෙහා x වර්ගකින් බෙදනවා. ළමයි sin කෝණය බෙදීම කෝණයක් එන්න ඕනේ. sin x කෙනා x වර්ගකින් බෙදනවා කියලා කිසිම තේරුමක් නැහැ. ඉතින් ඒ හින්දා මෙතන තියෙන අර පොදුවේ ගත් කල අපිට මේක බෙදන්න වෙන්නේ x වලින්. x වර්ගයෙන් බෙදුවොත් ලොකු අවාසියක් වෙනවා. ඒ හින්දා x කෙන් බෙදලා ඉමු. ඊට පස්සේ බලමු අපිට මුකුත් අර මේ x වර්ගයේ තියෙන කැලලට මුකුත් කරගන්න බෑද කියලා. මොකද ඒකෙන් x කෙන් බෙදුව ගමන් මේ දකුණු පැත්තේ තියෙන ධන x කෙනාගේ සහ පල්ලෙහා තියෙන x කෙනාගේ තියෙන අවුල් දෙකම හරි ගැස්සෙනවා. ඒතර මේ එක අවුලයි සෙට් වෙන්නේ. නමුත් අපි x වර්ගයෙන් බෙදුවොත් එහෙම මෙයා ඕකේ වෙලා මේ දෙන්නම අවුලක් වෙනවා. ඉතින් ලේසිම දේ හොඳම දේ මොකද්ද? එක අවුලක් විතරක් තියෙන එකට දෙන්නෙක් අවුල් වෙනට වඩා. ඉතින් ඒ හින්දා බෙදමු කාගෙන්ද? හැම පදයක්ම x ගෙන්. මෙතන හැම පදයක්ම x ගෙන් බෙදද්දි මෙතන 2යි sin වර්ග x යට x ධන x බෙදීම x එක වෙයි. මෙතන 4යි sin 2යි x. ඔන්න ඕක දැක්ක ගමන් ළමයට අග්ගාලා තේරුම් ගන්න මොකද්ද? කෝණ බෙදීම කෝණයක් එන්න ඕනේ. sin 2යි x බෙදීම x ගෙන්. කෝණ බෙදීම කෝණයක් එන්න නම් මොකක්ද වෙන්නේ? මෙයා දෙකක් අහම දාන්න එන අතින් දෙකකින් ඔහම දෙකකින් ඔහම වැඩි කරන්න සිම්පල්. ඊට පස්සේ ලිමිට් එක x බිඳුව කරා. right. ඉතින් ඔන්න ඔහම දාන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔහම දැම්මම පල්ලෙහා උලත් හරි මෙතන ධන එකත් හරි මෙතන. මෙතනයි ප්‍රශ්නේ. ඔතෙන්ට x බිඳුව දාලා බලන්න. ඒතර කවුද එන්නේ? sin වර්ග බිඳුව කියන්නේ බිඳුව. බෙදීම් බිඳුව අවුලක්. කියලාම ඒතර ඒක සමස්තයක් වශයෙන් බිඳුවක් වෙන්නේ නැහනේ. ඉගෙන උත්තරය අර්ධ විරහිතන එකක් එකතු වෙන්න ඕනේ කාටද කියලා අපිට හිතා ගන්න බෑ. ඒක බිඳුවක් වුණත් කමක් නැහැ. නමුත් බිඳුව බෙදීම බිඳුවක් කෙනෙක් හින්දා අපිට උත්තරයක් කියාගන්න බෑ. එහෙනම් උත්තරයක් කෙනෙක් විදිහට ඒක හදන්න ඕනේ. ඔන්න ඔය කාරණාව හරියට ඔලුවට දාගන්න. මම මෙන්න මේ කරන්න යන කාරණාව. ඔන්න උත්තර දෙය මම වෙනම ලියලා පෙන්නන්න ළමයි. ඔතන ඉලක්කම් වැඩක් නැහැනේ. දෙක පැත්තකට දාන්නකො. sin වර්ග x බෙදීම x නේ තියනවලු. මේකේ ලිමිට් එක x බිඳුව කරා හොයන්න කිව්වොත් කොහොමද එන්නේ උත්තරේ? ඔන්න උත්තරේ හිතන්නේ මෙහෙමයි ළමයි. හැම වෙලේම කෝණය බෙදීම කෝණයක්ම තියෙන්නත් ඕනේ නැහැ. බිඳුවක් උත්තරයට එන්නත් පුළුවන්. දැන් බිඳුව කියලා දැන් කවදාකවත් මේ ආන්සර්ස් වලට සමාන බිඳුව කියලා එන්න බෑ කියන්න බෑ පුළුවන්. අනන්ත එන්නත් බෑ කියන්න බෑ. උත්තර අනන්තයේ විතර උත්තර එන්නත් පුළුවන් බිඳුව විතර උත්තර එන්නත් පුළුවන්. නමුත් කතන්දරේ තියෙන බිඳුව බෙදීම බිඳුවකගේ උත්තර එන්න බෑ. අනන්ත බෙදීම අනන්තයකගේ උත්තර එන්න බෑ. මොකද අපි ඒ වගේ හරියට අගයක් දන්නේ නැහැ ළමයි. ඒතකොට sin වර්ග x බෙදීම x කෙනෙක් කවත් කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. මම පල්ලෙහෙන් ලියන්නම්. දැන් මට පුළුවන් sin x කෙනෙක් තිබ්බොත් ඕක එකක් කියලා කියන්නේ. ඉතින් මම මේ sin වර්ග වලින් එක sin කෙනෙක් මෙතෙන්ද දාලා ඊළඟ sin කෙනා මෙතනින් ලියනවා. දැන් ඔයාලා හිතලා බලන්න ළමයි. ඔය ලිමිට් කියන කෙනා මේ හැමෝටම විචල්ලේ තියෙනවා නම් එතෙන්ට ලිමිට් ආයි තියෙන්නේ. එහෙනම් ලිමිට් එක x බිඳුව කරා යන එක මම මෙතෙන්ට වෙනම ලියලා මෙතෙන්ට වෙනම ලියනවා. අවුලක් නැහැ. sin x බෙදීම x කීයක් වෙනවද? මෙයා ළමයි එකක් වෙයි. මේ sin x බිඳුව කරා ගියාම කීයද? sin බිඳුව බිඳුව. එක්වරක් බිඳුව සමස්ත උත්තරේ කීයක් යනවා? බිඳුවක් යනවා. අන්න ඒ විදිහට තමයි මෙතන උත්තරේ බිඳුවක් කියලා එන්නේ. මෙතන උත්තරේ බිඳුවක් කියලා එන්නේ අන්න ඒ විදිහට. එහෙම නැතු කෙලින්ම එකපාරට ආපු දෙයක් එහෙම නෙමෙයි ළමයි. අන්න ඒ කාරණාව හරියට ඔලුවට දාගන්න මොම ඔය වගේ දේවල් එක්සෑම් එකේ පාවිච්චි වෙන්න පුළුවන්. right. එතකොට මම මෙතනින්ම කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලා ඒක ලස්සනට පිළිවෙලට කරලා පෙන්නන්න ඕන ළමයි. දැන් මම කෙලින්ම ලිමිට් ටිකක් දාගෙන යන්න හදන්නේ. ඒක ලේසි. එතකොට මෙතනින්
එතකොට මෙතනින් ළමයි අපිට පුළුවන් මෙහෙම 2යි මොන මන්න අර ලියපු කොටස ලියන මොකද්ද sin x බෙදීම x අනිත් sin x කෙනා මෙතනින් ලියන. මේ තියෙන්නේ අර තිබ්බ ධන එක. එයාට ලිමිට් එකක් වැටෙන්නේ නැහැ ළමයි. එයා ඒ තිබ්බ එකම තමයි. මොකද විශල්‍යයක් තිබ්බොත් ලිමිට් එකක් වැටෙන්නේ. මෙතෙන්ද ලිමිට් එකක් වැටෙනවා x බිඳුව කරා. මෙතෙන්ද ලිමිට් එකක් වැටෙනවා x බිඳුව කරා. ඒ දේවල් වෙනම කියන්න පිළිවෙල එතකොට. ඊට පස්සේ සමස්ත බෙදීම මෙතනත් 4 වරක් 2 8ක් කියලා සෙට් වෙයි. ලිමිට් එකේ sin 2x බෙදීම 2x නේ. එතකොට කවුද යන්න ඕනේ බිඳුව කරා? 2x බිඳුව කරා යන්න ඕනේ. හරි හැම වෙලේම අනිවාර්යෙන් කෝණේ බෙදීම කෝණයක් ඇවිත් කෝණේ තමයි බිඳුව කරා යන්න ඕනේ. එතකොට මෙතන මේ x බිඳුව කරා ගියත් මෙතන 2x නම් තියෙන 2x බිඳුව කරා යනවා කියලා කෙලින්ම දාන්න. ගැටලුවක් නැහැ. ඒක ඇත්තටම එන විදිහක් තියෙනවා මේක දෙපැත්තම දෙකෙන් ගුණ වෙලා තමයි ඒක එන්නේ. එච්චර හිතන්න දෙයක් නැහැ කෙලින්ම කෝණේ බෙදීම කෝණයක් ආව කෝණේ බිඳුව කර කවුරු බිඳුව කරා තිබ්බ කෝණේ බිඳුව කරා කියලා දාන්න. බිඳුව කරත් නෙමෙයි වෙන දෙයක් වුණත් එහෙම එන්න පුළුවන්. ඔය ගණන් හදනවා ඒක තේරෙයි. ඊට පස්සේ ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ අර එහා පැත්තෙන් තිබ්බ අර අමතර පදේ ළමයි මට ඔක ලියන්න ඉඩක් නැහැ. මම මෙතනින් ලිමිට් එක දාන්න ලිමිට් එක බිඳුව කරා කියලා. ඒක ලේසි වාට මේක බැලුව ගමන් තේරෙනවා ළමයි මෙතන බිඳුවක් වුණාම මූල එක දන මූල එකක් එයි 1 1 2ක් කියලා සෙට් වෙනවා. එතකොට මෙතනින් අපිට ලියන්න පුළුවන් 1යි මෙතනින් අපිට එනවා බිඳුවයි. එතකොට එක්වරක් බිඳුව බිඳුවයි. ඉතින් දෙවරක් බිඳුව සමස්ත පදේ බිඳුවක් කියලා මෙතනින් එනවා. ධන එකක් කියලා මෙතනින් සෙට් වෙයි. මෙතන කීයක් එනවද ළමයි? එකක් කියලා සෙට් වෙයි. මෙතනින් 8ක් සෙට් වෙයි. මෙතන මොකද්ද උනේ? මෙතන x බිඳුවක් වෙද්දි මෙතන x බිඳුවක් වෙද්දි මොකද්ද වෙන්නේ ළමයි? මූල එක ධන මූල එක කියන්නේ දෙකක් කියලා එනවා. ඉතින් ওই විදිහට 1.1යි 8න් 1යි 8න් 1 දෙකෙන් ගුණනාම අපිට උත්තරයක් එයි 4න් 1යි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ලිමිට් ගන්න අපිට අවසන් කරන්න පුළුවන්.